Hello friends, welcome back to my YouTube channel. ඉතින් අදත් ඔයා එකතු වෙලා ඉන්නේ Protech YouTube channel එකේ වෙතින් ගෙනෙන තවත් brand new interesting video එකක් එක්ක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔයාගේ Facebook account එක hack නොවි තියාගෙන ඉන්න නම් ඔයා Facebook app එකේ වෙනස් කරගන්න ඕනේ settings මොනවද? ඒ වගේම තමයි ඔයා නොකළ යුතු දේවල් මොනවද කියලා අද මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙනවා. ඉතින් ඉන්ට්‍රෝ ගැන අතරතුර අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා bell notification එකත් all දාලා set වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි ඉක්මනට ඉන්ට්‍රෝ එක බලලා set වෙමු අපේ වීඩියෝ එකට. ඉතින් friends මම ඔයාලට මුලින්ම කියලා දෙන්නේ ඔයාගේ Facebook account එක hack නොවි තියාගන්නවා Facebook app එකේ වෙනස් කරගන්න ඕනේ settings මොනවද කියලා. ඉතින් friends මේ දේවල් කරන්න කලින් ඔයාගේ phone එක Android නම් Play Store එකෙන් ගිහලා අනිවාර්යයෙන්ම Facebook app එක update කරගෙන ඉන්න. ඔයාගේ phone එක Apple device එකක් නම් අනිවාර්යයෙන්ම App Store එකට ගිහිල්ලා Facebook app එක update කරන්න මේ වැඩේට set වෙන්න. ඉතින් friends ඔයාලට මෙතනදී මේ විදිහට app එක update කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට Facebook app එක open කරගන්න. open කරගත්තට පස්සේ මම කරන්නේ මුලින්ම මගේ profile එකට යනවා. ඉතින් friends profile එකට ගියාට පස්සේ මෙතන මගේ පේනවා මුලින්ම profile picture එක. ඉතින් මම මේකට එක සැරයක් click කරාට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් turn on profile picture guard කියලා තියෙනවා. මම මේකට touch කරාට පස්සේ මෙතන next කියලා එනවා. මේකට click කරනවා ඊට පස්සේ මෙතන තියෙනවා save කියලා. මම මේකට click කරනවා. ඉතින් ඔයාලට පේනවා දැන් කලින් profile picture එක උඩ තිබ්බ නැති 아무දු shield එකක icon එකක් ඇවිල්ලා තියෙනවා මෙතනදී. ඉතින් ඇත්තටම වෙන්නේ මෙතන අපි profile picture card එක on කරාට පස්සේ අපේ profile picture එකේ screenshot වෙන කාටවත් ගන්න බෑ. screenshot ගන්න බෑ. ඉතින් මේ ගොඩක් girls වලට වාගේ නම් අනිවාර්යයෙන්ම යාගේ privacy එකට ගොඩක් වැදගත් වෙන ගොඩක් important වෙන security method එකක් තමයි profile picture card එක කියන්නේ. girls වලට ගොඩක් important. ඉතින් පළවෙනි setting එක තමයි ඔන්න ඔබ. ඉතින් friends අපි ඊළඟ settings ගැනත් කතා කරන්න යමු. ඉතින් friends එතනදී මම මුලින්ම කරන්නේ මෙන්න මෙතන ඔයාලා උඩ පේන setting icon එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න පල්ලයට ගිහලා මෙතන මේ settings and privacy කියන කොට click කරලා මෙතන setting කියන කොට click කරලා මම කියන කරට යන්න. ඉතින් දැන් මෙච්චර වටයක් යන්න ඕනේ නැහැ නේ. මේ මෙතන උඩ තියෙනවා setting icon එක. මම මේ කොට click කරනවා. ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා අපිට Meta account center කියලා පොඩි option එකක්. මම මේකට එක සැරයක් ක්ලික් කරනවා. see more in account center කියන උඩ ක්ලික් කරාට පස්සේ අපිට මෙතනදී මෙහෙම scene එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙනවා account settings කියන තැන password and security කියලා පොඩි option එකක්. මම මේකට ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන මේ login and recovery කියන කැටගරි එක යටතේ අපිට තියෙනවා change password කියලා option එක. ඊට මෙතනදී පුළුවන් අපේ Facebook account එකේ password එක change කරන්න. මම නම් ඔයාලට සාමාන්‍යයෙන් recommend කරන්නේ මාසෙකට එක වතාවක්වත් අනිවාර්යයෙන්ම password එක change කරන්න. එහෙමත් නැත්නම් ඔයා හොඳ strong password එකක් දාන්න. English capital symbol අකුරු mix කරලා ඒ වගේම symbols කියන්නේ @ වගේ symbols mix වෙච්ච මේ එතන පැත්ත වලට පේන තේ example password එක ඔන්න වගේ ටිකක් strong password එක දැම්මොත් නම් password change කරන්න ඕනෙත් නැහැ. ඉතින් මෙතනින් පුළුවන් අපිට click කරලා අපේ Facebook account එකේ password එක change කරන්න. ඊළඟට මේ වැදගත් option එකක් තියෙනවා two factor authentication කියලා. මම මේකට click කරනවා. click කරාට පස්සේ මෙහෙ නැක් කරනවා. මම මේකට click කරනවා. ඊට පස්සේ මෙතනට අපේ Facebook password එක ඇතුළත් කරන්න කියනවා. ඊෆ්‍රෙස් අපේ ඒක ඇතුළත් කරාට පස්සේ අපිට මෙතන දෙනවා ඊමේල් එකට කෝඩ් එක. අපි මේකත් ඇතුළත් කරගන්න ඕනේ. ඉතින් friends මෙන්න මේ ආගේ option එක අපිට බලා ගන්න පුළුවන් two factor authentication එක යටතේ. ඉතින් friends අර විදිහට email code එක ඇතුළත් කරාට පස්සේ මේ වගේ එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් friends මෙතන තියෙනවා මෙයාලා recommend කරනවා අපේ Facebook app එකට two factor authentication security method එකේදී authentication app එකට අනිවාර්යයෙන්ම මෙයාලා recommend කරනවා දීලා. ඉතින් ඒ නිසා මම ඔයාලට මේ ගැන විතරක් කියන්නම් කොහොමද කරන්න කියලා. එහෙම නැත්නම් අපේ පුළුවන් two factor authentication code එක SMS or WhatsApp මගින් අපිට ලබා ගන්නත් පුළුවන්. නැත්නම් security key use කරලත් පුළුවන්. ඉතින් මම මෙතනදී ඔයාලට කියලා දෙන්නම් අපේ authentication app එකට කොහොමද අපේ Facebook app එකේ authentication security method එක link කරන්න කියලා. ඉතින් friends මම මෙතන මෙහෙම තියේදී මම next දෙනවා. මෙතන තියෙන authentication app කියන setting එකට දීලා. ඊළඟට මෙතන යනවා අපිට code එක copy කරගන්න. මම ඒක copy කරගන්නවා.
කොපි කරගෙන මම මෙතනින් අයින් වෙලා මං කෙලින්ම එනවා මෙන්න මෙතන අපේ ඔතෙන්ටිකේෂන් ඇප් එකට. Google ඔතෙන්ටිකේෂන් ඇප් එක අනිවාර්යයෙන්ම ෆෝන් එකට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. ඩවුන්ලෝඩ් කරන්න කියන්නේ App Store එකට Play Store එකට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ යට තියෙන ප්ලස් මාක් එක උඩ ක්ලික් කරලා enter a setup key කියන තැනට උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මේ code name කියන තැනට ඔයාලට පුළුවන් Facebook කියලා දෙන්න. මේ your key තියෙන තැනට අර මං කලින් copy කරගත්ත key එක මම මෙතෙන්ට paste කරගන්නවා. paste කරලා මේ add කියන උඩ ක්ලික් කරපුවාම මම මෙතන add කරන්න යන්නේ නැහැ. මොකද මම කලින් add කරලා තියෙන නිසා තමයි මගේ මෙහෙම පෙන්වන්නේ. ඔයාලගෙත් මේ විදිහට code එකක් මේක වෙන්න මේ එහා පැත්තේ දෙන පොඩි countdown එකක් නෑ circle එකක් අරගෙන එක. ඒ settings වලට මේ code එක change වෙනවා. ඉතින් වෙන කෙනෙක්ගේ හරි වෙන device එකට log වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ code එක අපි type කරන්නම වෙනවා. ඉතින් මේක මේ time එක ඇතුළත විතරයි මේ code එක active වෙන්නේ. ඉතින් ඔයාලා ඉක්මනට type කරනවා. ඉතින් මේ method එක අනිවාර්යයෙන්ම ඔයාගේ account එකට add කරලා තියාගන්න. ඒක ඔයාගේ security එකට ලොකු help එකක් වෙනවා මේ authentication කියන security method එක ඔයාගේ account එකට add කරලා තියෙන එකේ. ඉතින් friends අපි ඊළඟ settings ගැනත් කතා කරමු. ඉතින් friends ඊළඟට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන අපිට බලන්න පුළුවන් මේ security checks කියන තැන where you are logging කියලා තියෙනවා. මම ඒක උඩ click කරනවා. මෙහෙම එකක් තියෙනවා. මම ඒක උඩ click කරනවා. click කරාට පස්සේ පේනවා මගේ device එක Realme C11 2021 phone එක. හරි. ඉතින් ඒකින් තමයි Facebook account එක හැදුවේ. ඒ වගේම දැන් log වෙලා ඉන්නෙත් ඒකෙන්. ඒ වගේම තමයි login on other devices කියලා තියෙනවා. ඉතින් friends මෙතන තියෙනවා තව යට තව device දෙකක්. ඉතින් මේ තියෙන මගේ account එකේ log වෙලා තියෙන වෙන device දෙකක්. ඉතින් ඔයාලට පුළුවන් දැන් ඔයාගෙත් මෙහෙම ආවට පස්සේ ඔයාගෙත් මෙහෙම තිබ්බොත් ඔයා දන්නේ නැති device තියෙනවා කියන්නේ ඔයාගේ account එකෙන් කවුරු log වෙලා ඉන්න වෙන device එකේ. ඔයාලට පුළුවන් මෙහෙම click කරලා මෙතන මේවට select කරලා මේ වගේ log out කරන්න. එතකොට වෙන කවුරු log වෙලා ඉන්නවා නම් ඒ device වලින් ඔයාගේ account එක log out වෙනවා. ඉතින් මේකත් ඔයාගේ security එකට අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඔයාලට ලොකු help එකක් වෙනවා. ඊළඟට තමයි මෙතන දෙන login alert කියලා. මම ඒක උඩ click කරනවා. click කරාට පස්සේ මෙතන දෙන මෙහෙම එකක් එනවා. මම ඒක උඩත් click කරනවා. මෙන්න ඊට පස්සේ මෙතන තියෙනවා login alerts කියන එකේ යටතේ in app notifications කියලා. මම මේක උඩ tick mark එකක් දාලා තිබ්බ නෑ කලින්. මම දැන් tick mark එක ඔන්න දාගත්තා. ඉතින් මේකෙන් ඉන්න ඔයාගේ account එකෙන් කවුරු හරි account එක කවුරු හරි වෙන device එකකට log වුණොත් ඔයාගේ Facebook app එකට notification alert එකක් එනවා කවුරු හරි log වුණා කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මේකත් on කරගෙන තියාගන්න. ඉතින් friends තව දේවල් වගේක් තියෙනවා. අපි ඒවා ගැනත් කතා කරමු. ඉතින් friends මම මෙතනින් දැන් back කරනවා. මේ සේරකින්ම back වෙලා මං ආය මුලට එනවා. මුලට ගිහිල්ලා මම ආය නැවත මගේ Facebook profile එකට එනවා. profile එකට ඇවිල්ලා මෙතන තියෙනවා අපිට පේන edit profile කියලා. මම ඒක උඩ click කරලා පල්ලෙහාට ගිහිල්ලා මෙතන edit about info කියලා. මම ඒක උඩ click කරනවා. click කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ contact info කියන තැන අපේ phone number එකයි email එකයි තියෙනවා. ඉතින් මේ phone number එකයි email එකයි ගොඩක් අය public දාලා තියෙනවා. හැමෝටම බලා ගන්න පුළුවන් වෙන විදිහට. ඉතින් මේ phone number එකයි email එකයි කියන්නේ අපේ Facebook account එක හදන්න දුන්න email එකයි verification code දෙන phone number. ඉතින් මේ දෙක කවුරු හරි වෙන කවුරු හරි දැනගත්තොත් අනිවාර්යයෙන්ම එයාට වගේ account එක hack කරන්න පුළුවන්. ඒක ඇත්තටම පුළුවන්. මම මේ වෙන විදිහ මෙතනදී apply කරන්න යන්නේ නැහැ. මොකද එහෙම මේක illegal video එකක් වෙන නිසා ඒක ඇත්තටම ඔයාලට වැඩකුත් නැහැ. ඒක ඇත්තටම වැඩක් නැති නිසා මම මෙතනදී කියන්න යන්නේ නැහැ. මොකද එහෙම මේ වීඩියෝ එකත් අයින් කරන්න යනවා YouTube එකේ. ඉතින් මම කියන්නේ ඔයාලට මෙන්න මේ ඉස්සරහ තියෙන පැන්සලක් තියෙන icon එක උඩ click කරලා ඔයාලගේ මේ දැන් මම මුලින්ම click කරේ මේ phone number එක උඩ. ඉතින් ඔයාලගේ phone number එක යට මෙතන මගේ තියෙන only me කියලා. ඒ කියන්නේ මේ phone number එක බලා ගන්න පුළුවන් ඉන්නේ මට විතරයි. ඉතින් ඔයාලගේ සමහර අයගේ ඇති මෙතන මේ public එහෙම නැත්නම් friends කියලා. ඒ කියන්නේ public කියන්නේ හැමෝටම බලා ගන්න පුළුවන් නේ. එහෙමත් ඔයාලා අනිවාර්යයෙන්ම only me එකට දාගන්න. ඒ වගේම තමයි මේ email එකත් ඔයාලට පුළුවන් මේ පැන්සලක් වගේ icon එක උඩ click කරලා only me කියන එකට change කරගන්න. ඉතින් ඒකෙන් පුළුවන් ඔයාගේ Facebook account එක hack නොවි ආරක්ෂා කරගන්න. ඉතින් friends මේ ටික තමයි අපේ phone එකේ වෙනස් කරගන්න ඕනේ settings. අපි දැන් ඊළඟට කතා කරමු අපි නොකළ යුතු දේවල් මොනවද කියලා අපේ Facebook account එකේ ආරක්ෂාව සඳහා. ඉතින් friends ලංකාවේ ගොඩක් අය Facebook account hack කරගන්න ලොකුම method එක තමයි හරිද? මේකෙන් මම මේ වෙන පොඩි රිසර්ච් එකක් හදේ මට හම්බුණා. ගොඩක් නිවුස් වලත් බලා ගන්න පුළුවන් වුණා. ලින්ක් ක්ලික් කරන්න ගිහිල්ලා තමන්ගේ accounts වගේම වෙන details වෙන කෙනෙක්ගේ අතට පත්තන එහෙම නැත්නම් තමන්ගේ Facebook account එක විශේෂයෙන් girls ලගේ Facebook account hack වෙනවා මෙන්න මේ link ක්ලික් කරන්න ගිහිල්ලා. ඉතින් link කියන්නේ මේව ඇත්තටම phishing link. ගොඩක් අය සමහර අය වෙනවා නොමිලේ data දෙනවා කියලා වෙනවා. නැත්නම් සමහර අය කියනවා නිකන් එක
ඔන්ලයින් ශොපින් ස්ටෝවල ඩිස්කවුන්ට් හම්බෙනවා කියනවා මේ නැත්තම් මුදල් තයාගයක් හම්බෙනවා අන්න ඒ වගේ දේවල් කියලා එකයි ලින්ක්ස් එනවා ඉතින් ඔය ලින්ක් ක්ලික් කරපුහාම ඒ ලින්ක් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන ක්ලික් කරු ගමන්ම එක්ක ඔයාගේ තියෙන යූසර් පාස්වර්ඩ් වෙන කෙනෙක්ට යන්න අන්න ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් ඉතින් මේව සරලව ෆිෂින් ලින්ක් කියලා තමයි කියන්නේ මම මේ කලින් මේ ෆිෂින් ලින්ක් එකක් හදලා Facebook account එක කොහොමද හැක් කරන්න හැටි මම පෙන්නුවා ප්‍රැක්ටිකලි කරලා මගේ YouTube channel එකේ ඉතින් මේ වීඩියෝ එක වයිරල් ගියේ නෑ නමුත් වයිරල් වීගෙන ඉද්දි YouTube එක නෝට් වෙලා කොහොම හරි වීඩියෝ එක රිමූව් කරලා තිබ්බා YouTube එකෙන් ඉතින් මට ඒ නිසා ඒ වීඩියෝ ඔයාලට බලා ගන්න ඇත්තටම දැන් මේ වීඩියෝ එක බලන්න යන ලක් එකක් නෑ කලින් මගේ channel එකේ පරණ හිටපෑ නම් දකින්න තියෙන වීඩියෝ එක මොකක්ද කියලා ඉතින් ඇත්තටම මම එතනදී ප්‍රැක්ටිකල් වලට කරලා පෙන්නුවා Facebook account එක phishing link එකකින් hack වෙන හැටි ප්‍රැක්ටිකලි මම කරලා පෙන්නුවා. ඉතින් ඒ නිසා මම ඔයාලට කියන්නේ phishing link නම් අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න යන්න එපා. ඒ කියන්නේ මේවා phishing link විදියට නෙමෙයි. ඒ කියන්නේ සමහර link තියෙනවා ක්ලික් කරපුවම කෙලින්ම යන්නේ Facebook login page එකට. මේක fake login page එකක්. ඇත්තම login page එකක් නෙමෙයි. ඉතින් ඔයා username password දාලා enter වුණාම කෙලින්ම Facebook එකත් එක්ක log වෙනවා. කිසිම අපිට කිසි වෙනසක් හඳුනගන්න ලැබෙන්නේ නැහැ. නමුත් අර අපි ලොග් වුණේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක ගෙනුවේ සේට් ලොගින් පේජ් එකකට. මේ ලොගින් පේජ් එකේ ඔයා ටයිප් කරන දේවල් සේරම ලින්ක් කරලා දෙනවා වෙන කෙනෙක්ගේ එක්කෝ ඊමේල් බොක්ස් එකකට. ඉතින් ඔයා ටයිප් කරන හැම එකම ඊමේල් එකකින් එයාට යනවා. ඉතින් එතකොට වෙන කෙනෙක්ට පුළුවන් අනිවාර්යෙන්ම ඔයාගේ account එක hack කරන්න. ඉතින් මේ නිසා මම ඔයාලට කියන්නේ phishing links නම් ක්ලික් කරන්න යන්න එපා. ඊළඟට කාරණය තමයි ඔයාලගේ Facebook account එක හදපු ඊමේල් එකට එනවා ස්පෑම් එක වෛරස් වගේ දේවල් එවනවා ඊමේල් වලින් ඒවා ක්ලික් කරන්න යන්නත් එපා. ඊළඟ කාරණය තමයි ඔයාලගේ ෆෝන් එකට APK files නම් ඉන්ස්ටෝල් කරන්න යන්න එපා. මේ වගේ ලොකු රිස්ක් එකක් තියෙනවා. මොකද අපිට කියන්න බෑ මේ APK files හදලා තියෙන මොන අරමුණු වලින්ද කියලා. ඉතින් ඔයාගේ username password වගේ දේවල් leak වීමේ සම්භාවිතාවය වැඩි. ඉතින් ප්‍රස් ඒ වගේම තමයි විශේෂයෙන් මේ කම්පියුටර්ස් වලින් තමන්ගේ Facebook account එකට log වෙන අයට කියන්න තියෙන දේ තමයි අනිවාර්යයෙන්ම ගොඩක් ඔය කම්පියුටර්ස් use කරන crack software use කරනවා. ඉතින් මේ crack software ASCII එනවා වෛරස්. ඒ කියන්නේ විශේෂයෙන් keylogger වගේ දේවල් එනවා. ඉතින් මේ keylogger වලින් වෙන්නේ අපි මොනවා හරි type කරොත් අර phishing link එක වගේම තමයි ඊට වඩා පොඩ්ඩක් එනවා. වෙන කෙනෙක්ට ඊමේල් එකකින් යනවා. ඊමේල් එකෙන් කියන්නේ වෙනත් ක්‍රම මාර්ගකින් අපි type කරන හැමදේම එයාට යනවා. ඉතින් අපි username password එක කොහේ හරි තැනකදී ගැහුවොත් ඒකත් වෙන කෙනෙක්ට යනවා. keylogger එක හදපු කෙනාගේ අතට පත් වෙනවා. ඉතින් මේකත් ලොකු රිස්ක් එකකට බලපානවා. ඉතින් ඒ නිසා මම ඔයාලට කියන්නේ ඔයාලා crack software වගේ use කරනවා නම් ඒ PC එකකින් ඔයාගේ Facebook account එකට log වෙන්න යන්න එපා. මොකද ඒක ඔයාගේ Facebook account එකට අනිවාර්යයෙන්ම hack වීමේ සම්භාවිතාවය 100%ක් තියෙනවා. ඉතින් ෆෝන් use කරන්න නම් ප්‍රශ්නයක් නැහැ. ෆෝන් වලට මේ keyloggers එන්නේ නැහැ නැති තරම්ම. හැබැයි වෛරස් වගේ දේවල් එන්නේ නැහැ කියන්නත් බෑ. ඉතින් ෆෝන් use කරන එක මේ keyloggers වලින් බය වෙන්න දෙයක් නැහැ. වැඩි සාමාන්‍යයෙන් keyloggers එන්නේ නැහැ. ඉතින් මම ඔයාලට දැන් මේ වගේ බේරෙන්න කියලා දෙන්නත් එපා. ඉතින් මම ඔයාලට කියන්නේ phishing links click කරන්න යන්න එපා. ඒ කියන්නේ ඔයාලට ටිකක් සැක හිතෙන link එකක් තියෙනවා නම් ඔයාලා click කරන්න යන්න එපා. APK files හොයලා බලන්න නැතුව download කරන්න යන්න එපා. හොඳට හොයලා බලලා download කරන්න. crack software use කරන වාගේ කම්පියුටර් එකක් තියෙනවා නම් ඒ වගේ අනිවාර්යයෙන්ම log වෙන්න යන්න එපා. ඔයාගේ Facebook account එකට. ඒ වගේම තමයි හදිස්සි ඔයාගේ Facebook account එකට වෙන යාළුවෙකුගේ device එකකින් log වෙන්න අවස්ථාවක් ආවොත් ඔයාට පුළුවන් Chrome browser එකේ incognito mode එක on කරලා මේ හරහා වගේ Facebook account එක log කරලා අවශ්‍ය දේ කරගන්න. මෙතනදී ඔයාගේ username password කිසිසේත්ම වෙන කෙනෙකුගේ device එක save වෙන්නේ නැහැ. ඉතින් මේකත් ඔයාගේ security එකට හොඳ method එකක්. ඉතින් friends ඔය වගේ දේවල් තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට කියලා දුන්නා Facebook account එක hack වෙන්නේ කොහොමද? hack වෙන එකෙන් බේරෙන්නේ කොහොමද? ඔයා මොනවද කරන්න ඕනේ නොකරන්න ඕනේ දේවල් කියලා තමයි ඔයාලට මේ වීඩියෝ එකේදී කියලා දුන්නා. ඉතින් ඔයාලට මේ වීඩියෝ ගොඩක් important නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. මේ වගේ videos බලන්න කැමති යාළුවෝ ඉන්නවනම් එයාලටත් තීරණය share කරන්න මතක කරන්න එපා. ඉතින් වීඩියෝ like එකක් දාලා ඔයාලගේ අදහස් comment section එකේ comment එකක් දාගෙන යන්න. තවත් වීඩියෝ එකකින් යාළුවෝ හමු වෙමු. එතෙක් ඔයාලා හැමෝටම සුබ දවසක්.